ක්‍රෑබ් කරි එකක් හදන්න තමයි යන්නේ. ඉතින් මුලින්ම කකුලුවගේ අඬු ටික ගැට ගහලා තියෙන මේ රබර් පටිය ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කකුලුව සුද්ධ කරගන්න තමයි හදන්නේ. මම මේ වීඩියෝ එකේ පෙන්නන ආකාරයට කකුලුව හොඳට සුද්ධ කරගන්න. දැන් තියෙන කකුලුවගේ අඬු වලට ප්‍රහාර එල්ල කරන්න. කකුලුව ටික භාජනයකට එකතු කරගෙන මිරිස් කුඩු, ලුණු කුඩු, කහ කුඩු, බැදපු 3-5 කුඩු ටිකක් එකතු කරගන්න මේ විදිහට. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා තෙල් ස්වල්පයක් එකතු කරගෙන ඉඟුරු, සුදු ලුණු, කරපිංචා, ලුණු එකතු කරගන්න. තක්කාලි ටිකකුත් එකතු කරගන්න. ඊට පස්සේ කකුලුව ටිකත් එකතු කරගන්න. මේ විදිහට කකුලුව ටික ෆ්‍රයි කරගන්න. මිටි කිරි හෝ දී කිරි ටිකකුත් එකතු කරගන්න මේ විදිහට. මේ තියෙන අපි හදාගන්න කකුළු හොද්ද. කකුළු හොද්ද පිසගත්තට පස්සේ ඔයගලන්ට මුරුංග කොළ ටිකක් එකතු කරගෙන මේ විදිහට නැවතත් හැඳි ගා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම හදාගත්ත කකුළු හොද්ද. දැන් තියෙන්නේ කකුළු හොද්ද රස බලන්න.